දියසේන සම්බුදුවරයෙක් බව දැනගත යුතුය. මතු බුදු වෙන්න ඉන්න කෙනා බව දැනගත යුතු වෙනවා. සම්බුදු කියලා කියන්නේ මතු බුදු වෙන්න ඉන්න කෙනාට වෙයි. සියලු දෙනාට අමතක වෙන්නේ එයාවෙන්. මෙහෙ ඇවිල්ලා හොයන්නේ තථාගත ලෞතුරා බුදුවරු වෙන. නමුත් බුදුවරු පිරිනිවුණන් පස්සේ ඇවිල්ලා සෙවිය යුතු වෙන්නේ මතු බුදු වෙන කෙනා වෙන. ඉතින් මතු බුදු වෙන කෙනත් මේ සමය තුල පහළ වෙලා තියෙනවා. පහළ වෙලා ඔහු අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට ගමන් කර නැකිට සියලු සත්‍යයට එකදු යතුරක් පිරිනමනවයි කියලා කියන. එකදු යතුරක්. සියලු දෙනා හිරවෙච්ච බව දන්නේ සම්බුදුන් පමණක් වෙනෝ. අනික් කට්ටිය හයක් නොදැන සැරිසරන්නේ සසර තුල වෙනවා. ඒ වගේම මරණයන් මතු පරලොවේ ජීවත් වෙන්න තියෙන්නේ නිරේ වෙනවා. මේ සියල්ල දැක ගන්නවා සම්බුද්ධත්වයට පත් වෙන කෙනා. ඔහු ඊට පස්සේ යතුරක් ලෝකෙට දායාද විය යුතුයි. ඊට කලින් සියලු දේ ලොප් විය යුතුයි කියලා අදිෂ්ඨාන කරනවා. දියසේනයන් අදිෂ්ඨාන කරනවා එකදු යතුරක් පිරිනැමීම සඳහා සියලු දොරවල් වැසිය යුතුයි කියලා. අනිත් ඔක්කොම දොරටු පෙන්නනව විතරයි. අරින්න යතුරුනේ අරගත්තද කියලා හවම් පස්සේ අරගත්තේ නැහැ කියලා කියනවා. ඒකට ගොඩක් දේවල් පුරන්න ඕන කියලා කියනවා. ඉතින් ඒ වගේ දොරටු නයුත ගානක් මේ ලෝකයේ තුල තියෙන. මිනිසුන්ට මේකෙන් ඈතර වෙන්න ඇත්ත මොකද්ද කියලා දැනගන්න, මේ ඉපදිච්ච එකේ ඇත්ත මොකද්ද කියලා දැනගන්න හැමදාම හිරවීම විතරයි තියෙන්නේ. නිදහසක් ඇත්තෙම නැහැ. ඉතින් මේ දියසේනයන්ගේ බලපෑම මත මුලින්ම සියලු දොරටු වසා දම. නොයසන දොරක් නැහැ කියලා කිව්වා. ඒ වගේම ඒක ඇතුලේ මේ ගිනිගත්ගේ ඇතුලේ සියලු දෙනා ඉන්නේ ගිනිගත්ගයක් ඇතුලේ. පිට වෙන්න විදියක් නැතුව ඉන්නේ. ගිනි ගන්නවා. අභ්‍යන්තරය තමන්ගේ හිත නිතරම බයට හසු වෙච්ච එකක් වේ. බියට හසු වෙච්ච එකක් වේ. බිය කොච්චරද කියලා කියන කොච්චර ලොකු චණ්ඩියෙක් වුණත් ගිනි කූරක් සම්පූර්ණ මෙවරණකම් අතේ තියාගන්න තිබෙ. බීසිකල. ඒ කියන්නේ සුළු වේදනාවටත් බය කට්ටිය මේ ලෝකෙ තුල නොඉන්නව නොවේ. ඉතින් බය කියන ගිනිගත් ගේ තුලින් පිටමං වෙන්න අවශ්‍ය කට්ටියන්ට දොරටුවක් විවෘත කරනවා. ඒ දොරටුව එකක් වෙනවා. ඒ දොරටුවට දාන්න තියෙන එකදු යතුරක් වෙනවා. වෙනදු කිසිදු දොරටුවක් නැහැ කියලා කියනවා. අනිත් සියලු දොරටු වසා දමනවයි කියලාත් කියන. සියලු දොරටු. බණ කියන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ අල්ලාහු අක්බර් කියන කට්ටිය ඉන්නවා. පාදලි උන්නාන්සේලත් යාත්‍තිකා කරමින් සිටිනවා. ඔය ඔක්කොම දොරවල් වහනවයි කියලා. දැනට වැහිලා නැද්ද කියලා අහනවා. එහෙම දෙවියන්ගේ පිහිටක් ඉල්ලපන් කියලා කිව්වට මැරෙන්න හදන එකාට එහෙම පිහිටක් නැති වෙයි. මරණය වළක්වන්න බෑ කියන තැනින් හැම දොරටුවක්ම වැසිය. මරණය නතර කරන්න බෑ කියන තැනින් හැම දොරටුවක්ම වැසිය. හිරවෙ. මරණය සියලු දෙනාට වැළඳ ගන්නවන්න. අසවර්ති මාරය ලෑස්ති වේ. මරණය වැළඳ ගන්නවා. මරණය වැළඳ ගන්නවන්න ලෑස්ති වෙනකොට ඔන්න කට්ටියන්ටම හිතෙනවා දැන් හරියන්නේ නැහැ. දැන් කොහොම හරි අපි නිවීමට දොරටුවක් හොයා ගත යුතු වෙනවා. මෙන්න ඇතුළ ගිනි ගන්න. සත්‍යක් රටෙත් වටා පිටාවෙත් දකින්න නොලැබේ. ඔක්කොම බොරුවේ. බොරුවේ හුරේ දාගෙන ගියපු ඒකත් බොරුවක් වේ. බොරුව ඇතුලේ හුරේ දාගෙන ගියපු කට්ටියත් ඒ කට්ටියත් බොරුවක් වේ. මේ වගේ හැමතැනක්ම හිර වෙලා රට ණය වෙලා ජාතියට එහාට මෙහාට යා ගන්න විදියක් නැති වෙලා ඉන්න වෙලාවක දියසේන යතුරු පිරිනමනව වෙනවා. ඒ යතුරු කනට අරගෙන ඉවරලා
ඊට පස්සේ දොර විවෘත කරගත යුතු එකක් වෙනවා. යතුරු අතට නෙවෙයි ගන්න තියෙන්නේ. කනට ගන්න තියෙන එකක් වෙනවා. ඒ යතුරු කනට ගන්න තියෙන සුතමේ ඥානං බුද්ධ ඥානං. කනට ගන්න ඕනේ යතුරු අරගෙන ඉවරලා ඇස් දෙක හරහා දොර අරින්න.